ॐ देवानां च ऋषीणां च गुरुं काञ्चनसन्निभं बुद्धिभूतं त्रिलोकेशं तं नमामि बृहस्पतिम् ॐ देवानां මකර ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂය ඊටම කාල්රිය බහුල අවුරුද්දක් බවට පත් වෙනවා. ගමන් බිමන් වැඩි වෙනවා. වියදම් අධික වෙනවා. වෙන කට්ටිය ඔබේ වියදම පාලනය කර ගැනීම පවා අපහසු වෙන්න පුළුවනි. ඇත්තටම ඔබට ඒ බව 2026 වර්ෂය ලැබලා මුල් මාස 6 තුල හොඳ හැටි දැනේ. කාර්ය බහුල බව, ගමන් බිමන් වැඩිවීම, වියදම් අධික වීම මුල් මාස 6 තුල ඔබට ඒකාන්තයෙන් අත්විඳින්න වෙනවා. මොකද ඔබ මකර ලග්නයෙන් උපන් නිසා. හැබැයි මතක තියාගන්න, ඒ ගමන් බිමන්, ඒ වියදම් ඔබට යහපත සඳහාම හරවා ගැනීම කිසිම අමාරුවක් වෙන්නේ නැහැ. ජූනි මැද සිට අගෝස්තු මැද දක්වා කාලය මකර ලග්නයෙන් උපන් ඔබට කෙටියෙන්ම මම කියන්නම් සුබදායකයි. දැන් ඔබ කල්පනා කරයි මොන කටයුතු වලින්ද මට සුබදායක වෙන්නේ කියලා. විශේෂයෙන්ම ජූනි මැද සිට අගෝස්තු මැද අතර කාලේ මකර ලග්නයෙන් උපන් ඔබට කරන කියන කටයුතු වලින් සියලු ආකාරයේ නැත්නම් ඔබ අපේක්ෂා කරන ආකාරයේ ලාභ හා ප්‍රයෝජන අත් වෙනවා. වෙනදාම් වේවා, පඩි වැඩිවීම වේවා, දෑවැද්ද වගේ දෙයක් ලැබීම වේවා, ඒ සියල්ල හරහා ඔබට වාසිදායක වෙනවා. ඔබ මකර ලග්නයෙන් උපන් නිසා ජූනි මැද සිට අගෝස්තු මැද දක්වා කාලය තුල මකර ලග්නයෙන් උපන් ඔබට මම ඊතුවක්කල් සුබ බවක් පමණමයි ප්‍රකාශ කළේ. ඒ වුණාට ඔක්තෝබර් අග සිට දෙසැම්බර් අග දක්වා කාලය තුල මකර ලග්නයෙන් උපන් ඔබ කරන කියන සියලු කටයුතු වලදී ලාභය ගැන කල්පනා කරන්න, ප්‍රවේශයම ගැන කල්පනා කරන්න, ඉවසීම පුරුදු වෙන්න. කලබලයට කිසිම දෙයක් කරන්න එපා. විශේෂයෙන්ම ණය දීම ආදී කටයුතු වලින් සහ පාඩු විය හැකි ව්‍යාපාර ආදී කටයුතු වලින් මකර ලග්නයෙන් උපන් ඔබ ඔක්තෝබර් අග සිට දෙසැම්බර් අග දක්වා කාලය තුල බෙහෙවින්ම ප්‍රවේශම් විය යුතුයි. එහෙම ප්‍රවේශම් වෙලා කටයුතු කරනවා නම් 2026 වර්ෂය තුල මකර ලග්නයෙන් උපන් ඔබට කරන කියන කටයුතු ලාභ ප්‍රයෝජන වලින්ම කෙලවර වෙන සුබ වර්ෂයක් බවට ඒකාන්තයෙන්ම පත් කරගන්න පුළුවනි. බුද්ධිභූතං ත්‍රිලෝකේශම් तं නමාමි බ්‍රහස්පතිම්